ආයිබෝවන් සුබ දවසක් හැමෝටම. ඔන්න අදත් මම වීඩියෝ එකකින් ඔයාලා හමු වෙන්න ආවා. ඔයාලා මට subscribe කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් දැන්ට subscribe 3000ක් කරපු ඔයාලට මගෙන් ගොඩාක් ස්තුතියි. තවදුරටත් මාත් එක්ක රැඳී ඉඳලා මට සහයෝගය දක්වන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලා හිටිනවා. ඒ වගේම ඔයාලට අවශ්‍ය තොරතුරු මම හැමදාම වීඩියෝ එකකින් ඔයාලට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලට මම ඊයේ කරා වග්ගඩු ආබාධිත දීමනා ගැන වීඩියෝ එකක් ඔයාලා බලලා මට subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක බලලා ඔයාලට මුදල් ලබා ගන්න දිනේ බලා ගන්න පුළුවන්. මම අද ඔයාලට කියන්න යන්නේ අප්‍රේල් බඩු මල්ලට වෙන්න යන දේ. ඔයාලා ගොඩාක් අය මේ ගැන විමසිලිමත් ඉන්නවා කියලා මම හිතනවා. ඉතින් ඒක අප්‍රේල් මුල් සතිය ඇතුළත ලැබෙයි කියලා තමයි ආරංචි මාර්ග සඳහන් වෙන්නේ. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ මේ මුල් සතිය තුල ඔයාලා මගේ වීඩියෝ එක බලලා කවද්ද ලැබෙන්නේ කියලා දැනුවත් වෙන්න. ඉතින් මම අප්‍රේල් බඩු මල්ලට ලැබෙන්න යන්නේ හාල්, පරිප්පු, හාල් මැස්සෝ ඒ වගේ තවත් අවශ්‍ය බඩු භාණ්ඩ තමයි. ඉතින් මේ දේවල් සතෝස හරහා තමයි ලබා දෙනවා ඇත්තේ. බොහෝ දුරට මේ බඩු මල්ල සතෝස හරහා ඔයාලට සමහර විට ඒ බඩු මල්ලට හරියන මුදල් ලැබෙයි කියලාත් හිතනවා. මොකද එහෙම වුණොත් ඒක ලේසි. මොකද අස්සසම ගිනුම් හිමියන්ගේ එම ගිනුම් වලටම වැටුනහම ඒක හැමෝටම ලබා ගන්න පහසුයි. ඉතින් ඒ වගේම එම මුදල් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගන්න පිටුහලක් වෙයි කියලා හිතනවා. ඉතින් ඒක තව සති දෙකක් යනකොට ලැබෙනවා කියලා තමයි ආරංචි මාර්ග තියෙන්නේ. ඉතින් රජය හරහා මෙම ක්‍රියාත්මක වැඩසටහන අප්‍රේල් මාසය සඳහා සුවිශේෂී වෙයි කියලා මම හිතනවා. ඉතින් ඒකට ඔයාලා කරන්න තියෙන්නේ ඔයාලගේ ප්‍රාදේශීය ලේකම් කාර්යය හරහා ලබා දෙන තොරතුරු සමුද්‍ර සංවර්ධන නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී, ඒ වගේම ග්‍රාම නිලධාරී හරහා තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙනව ඇත්තේ. තව අත්සැසුම හිමි නැති අඩු ආදායම්ලාභී පවුල් සඳහාද මෙම බඩු මල්ල ලැබෙයි කියලා සඳහන් වෙනවා. ඒක හරියටම අපි කියන්න දන්නේ නැහැ. ඉතින් ගොඩාක් දුරට දෙවනාදියරේ දැන් සුසුකන්ලත් අත්සැසුම ගිනුම් හිමියන්ටද මෙම දීමනාව ලැබෙයි. ඉතින් ඔයාලගේ ගෙවල් වලටත් එම වැඩසටහන් සඳහා දෙවනාදියරේ කටයුතු සඳහා ඔයාලගේ ගෙවල් වලට එන්න ඇති කවුරු හරි නිලධාරියෙක්. ඉතින් ඒ නිලධාරිය ඇවිල්ලා ඒ කටයුතු සාර්ථකව සිදු කළා ඔයාලත් දෙවනාදියර සඳහා තෝරාපත් කර ඇතනම් ඒ බඩු මල්ල ඔයාලටත් ලැබෙයි. ඉතින් ඔයාලට තවත් දවසක තවත් වීඩියෝ එකකින් මම එන්නම්. ඔයාලා මට subscribe කරලා මට සහයෝගය ලබා දෙන්න කියලා ඉල්ලනවා. ඔයාලට සුබ දවසක්.